මේක මේ මහා කච්චිකොඩිය අද නම එදා ප්‍රාචීන කණ්ඩ රාජ්‍ය පැදුම් කඩුරොද ගම්වරේ කියන්නේ මේකයි. මේකේ නම එරුපතාන. එරු කියන්නේ පාලියෙන් තඹ කියන එකයි. එහෙනම් තඹ කර්මාන්තය කරපු මහා වංශය සඳහන් කරන විදිහට කර්මාන්තපුරය කියලා නම් කළේ තඹ කර්මාන්තයයි. ඒ නන්දි මිත්‍ර යෝධයාණන්ගේ පින් නිජබුම පින්දිම තමයි මේ භූමිය. ඔහුගේ ඥාතින් විසින් කරවපු ලෙන් ටික තමයි පුරාණ ගල්ලෙන් විහාරය අපි බලලා ආවේ. මේ ඔහුගේ ගම ප්‍රථම ජාතික සටන මේ වූ මේ ජෙනරල් ලෙවතන් සෙම්පති නන්දි මිත්‍ර යෝධයාණන්ගේ ගම තමයි මේ ගම. මේකට එරුපතාන කියලා නම් කරනවා. ප්‍රාචීන කණ්ඩ රාජ්‍යයේ පැදුම් කඩුල කියලා නම් කරනවා. මේ එහා පැත්තේ තියෙන මේ ලෝකයේ තියෙන ලංකාවේ තියෙන විශේෂයෙන් ස්වාභාවික හොරව් දෙකක් තියෙනවා. එකක් තමයි සොරබොර වැවේ හොරව්. අනිත් එක තමයි මේ එරුපතාන හොරව්. මේ මහා ගල් පර්වතයේ විදලා තමයි මේ හොරව් නිර්මාණය කරලා තියෙන්නේ. මේ වැව ඇතුළු පැත්තෙන් ගත්තාම නන්දි මිත්‍රහලෙන් තියෙනවා. නන්දි මිත්‍රගේ යෝධය පූජා කරපු 1000ක් විතර පිරිසක් ඉන්න පුළුවන් විශාල ගල් එකක් තියෙනවා එහා පැත්තේ. මේ වතුර පිරුණාම වැවට හරියටම එල්ලෙනේ පඩිය ළඟට වතුර පිරෙනවා. ඒකම සෞන්දර්යාත්මක දර්ශනයක් ඒක. ඊට මෙහා පැත්තේ මෙතනක් තියෙනවා. ඒකේ තියෙනවා පරුමක රෝහිණී තේරස්ස අගත අනගත චතුදිස රගස දින. ප්‍රසිද්ධ රෝහිණී තරණිය විසින් ආවාවුද නොආවාවුද සිවුදිකින් වැඩිය මහා සංඝ රත්නයට දෙනවද කියලා ඒ ලිපිය ගහනවා. ඊට උඩින් ලිපියක් තියෙනවා චිත්‍රගූත පර්වතය. චිත්‍ර ඇඳපු අද ප්ලාස්ටර් තියෙනවා. චිත්‍ර ඇඳපු පර්වතය. ඊතර තියෙනවා කරුමක පුෂ අගත අනගත චතුදිස රගස දින. ප්‍රසිද්ධ පුෂ නැමැති කාන්තාව නන්දි මිත්‍ර යෝධයාගේ භාර්යාව පුෂ කියන්නේ. ඒ පුෂ නැමැති කාන්තාව සිවුදිගෙන් වැඩිය මහා සංඝරත්නයේ සංඝිකට දෙන ලදී. ඒක චිත්‍රගූත පර්වතය කියලා කියනවා. එතන තියෙනවා අබේ මුද්‍රා සහිත ප්‍රතිමා වහන්සේලා දෙනමක්. ඒ වගේම තමයි බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා සක්මන් කරපු සක්මන් මළු දෙකක් තියෙනවා. විශාල ආසන ගරයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ගල් පර්වතයේ මුදුනේ එරුපතාන මුදුනේ තියෙනවා මහා දාටික මහ රජු විසින් නිර්මාණය කරපු ආකාශ චේතිය. ආකාශ කියන්නේ ගල් පර්වතයේ මුදුනේ නිර්මාණය කරපු චෛත්‍ය රාජාන වහන්සේ කෙනෙක් තියෙනවා. එයින් එහා තියෙන්නේ පෙරියපුරි අංකුලම. මේක තමයි නියම විදියට නන්දි මිත්‍ර යෝධයාගේ ගම. මෙතන විශාල සෙල්ලිපයක් තියෙනවා. ඊට අමතරව නන්දි මිත්‍ර යෝධයාගේ මුද්‍රාව, ඔහුගේ පුතාගේ මුද්‍රාව, ඔහුගේ මුණුබුරාගේ මුද්‍රා සහිත ගලක් තිබුණා. සෙල්ලිපියක්. ඒක නිදන් වරුන් විසින් විනාශ කරලා තිබුණා. නමුත් අපිට දැක් ගන්න පුළුවන් පී වීරසිංහ මහත්මයාගේ නාගයන්ගේ පාසටාන් කියන පොතේ පිටකවලට යොදලා තියෙන්නේ ඒ නන්දි මිත්‍ර යෝධයාණන්ගේ පුතාගේ මුණුබුරාගේ සන්නස් ලකුණු තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට එයින් එහා තියෙන්නේ කිඹුලාගල. ගල්ලෙන් 18ක් තියෙනවා. මේ ලිපිපෙත් එක්ක ලිපි කියලා කියන්නේ කටාරන් ලිපිත් එක්ක කිඹුලෙක් වගේ තමයි දිගට තියෙන ගල් පර්වතය. ඒක උඩ ඔක්කොම ගල්ලෙන් තියෙන්නේ. ඒකත් ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාගේ ආරාම. ඊට හැතැම්ම දෙකකට එහා තියෙන අපාරායනේ විශාල පොකුණු දෙකක් සහිත නීරාවිය කියන ස්ථානේ ගල්ලෙන් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි එතන පොකුණු වගේක් තියෙනවා, පඩි පෙරවල් තියෙනවා. ඒ වගේම විහාරස්ථානයක නටබුන් ළඟින් හම්බ වෙනවා. ඒ වගේ දිගටම ගත්තාම බෝගස්සරේ තියෙනවා චුට්ටක් එහායින් අබේ මුද්‍රා සහිත රූප දෙයකොත් ඒ වගේම පදාන කාලයකොත් නටබුන් වෙච්ච චෛත්‍යයක ලක්ෂණකුත් තියෙනවා. ඒ වගේම කටුගේ තියෙන පිරප්පම් මඩුව කියන්නේ මේ වැව් ඉස්මත්ෙන් එහා තියෙන පිරප්පම් මඩුව ගම. ඒක කොටි ගහලා විනාශ කරලා නැවත තහවුරු කරලා තියෙන්නේ. කටුගේ මුලින්ම තියෙන බෝසත් රූපේ. බෝසත් රූපේ මේ ගමින් අහුවෙච්ච ලෝහ බෝසත් රූපයක්. මේ පෙතේ තියෙනවා බණ්ඩා කියලා දෙයක්. මේ ගමේ තමයි ඉලා තියෙන්නේ. යාපනයේ හිටියා මේ මිනිස්සෙක් යෝධයෙක්. ඒ යෝධයාට අවශ්‍ය තමාවක්. මොකට ආරංචි වුණා මේ මහකච්චපුරේ යෝධයෙක් ඉන්නවා කියලා ආරංචි වෙලා ඕක බලන්න. ඇවිල්ලා තියෙනවා. මේ ගෙදරින් අහනකොට කිව්වලු අපේ මිනිහා ගියා හේනට. හේන කොහෙද තියෙන්නේ කියලා මේ පිරක්පම් මගේ මිනිහ තියෙනවා කියලා මේ එනකොට. හේනට ඇවිල්ලා වැඩ බලලා ඇවිල්ලා බාවා කියන මනුස්සයා බලනකොට මෙන්න මරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආපෙන්න කරනාහ එක්සම් මිනිහ. අඩවසන් මිනිහ. ඉබ්බදාතන හොයයි යාවි. නෑ මං නිකන් ආවා. මං එනන් ගිහිල්ලා එන්නම් කියලා මරන්න ආපු කාරණේ අමතක කරලා යන්න හදනකොට මේ බණ්ඩා කියන මනුස්සයා අතෙන් අල්ලගෙන යන්න බෑ මොනවද දීලා යන්නේ. ඒ අල්ලපු ටිකට අර බාවට බඩේ දෙවියා.
අතින් අල්ලනවා. දැන් එදා මේ යුද කටයුතු එනකන් පොඩි ප්‍රශ්නේ එනකන් මේ ගමේ නන්ද මිත්‍ර යෝධයන්ගේ පවුලට සැබැඳි මහා බලවන් ශක්ති සම්පන්න මිනිස්සු ජීවත් වෙච්ච ඉස්සරහ තමයි එරුපතල කියන්නේ. දැන් ඒක දුන්නු ආරංචි ඒ බණ්ඩා පරපුරේ කට්ටියවා කල්පාර කාලවර්ණේ උත්සව මහතාජි 6මාරක් විතර ආරෝහ පන්නාහ ශරීරයෙන් පිළිපොළු මිනිස්සු තාමත් නන්ද මිත්‍ර යෝධයන්ගේ පරපුරේ අය ඉන්න බවයි මේ ගමේ අය කියන්නේ. දැන් මේ නෑ දුන්නු ගමින් ඉන්නවා කියලා ආරංචි